ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ අලුත් ගෙදර තවත් එක ලස්සන දවසක කරපු වීඩියෝ එකක් ඔයාලට බලන්න මම අරගෙන ආවා. ඉතින් මෙතන මම ගෙදර හිටපු දවසක මගේ ගෙදර කරපු වැඩ ටිකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ බලන්න. ඉතින් ටිකක් මේ දවස්වල ගොඩාක් සීතලයි. ඉතින් සීතලත් එක්ක හැමනිතරම ගෙදර හීටර් එක දාලා තියෙන නිසා පැල ටික එළියට අරගෙන ඒවට වතුර දැම්මා. මොකද ගොඩක් වෙලාවට මට ටිකක් සීතල වැඩියෙන් දැනෙන නිසා අපේ ගෙදර හීටර් එක හැමනිතරම වගේ දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පැල ටික චුට්ටක් එළියට දැම්ම එදා ඕව පායලා තිබ්බ නිසා දැන් මං යන්නේ මගේ ක්ලෝසෙට් කබඩ් එක ඔයාලට පෙන්වන්න. ඉතින් මම ඇඳුම් දාලා තියෙන විදිය කොහොමද කියලා තමයි මෙතන ඔයගලන්ට පේන්නේ. සෑහෙන දුරට මේ විදිහ මම ගෙදර අස් කරගෙන ඉවරයි. ඉතින් ඇඳුම් තියෙන ඒව තමයි ටිකක් අස් කරගන්න පරක්කු වුණේ. කිචන් එකේ බඩු ඒ අනිත් හැම දෙයක්ම අස් කරගෙන ඉවර නිසා අන්තිමටම මේ වැඩ ටික තියාගත්තා. ඉතින් මම මේ පාර ඇඳුම් අරගෙන ආවේ බොක්ස් වලට දාලා නමාගෙන. ඉතින් ඒවත් මම වින්ටර් එකට අඳින ඇඳුම් සමරකට අඳින ඇඳුම් වෙන් කරගෙන තමයි ආවේ. ඒක නිසා මම වින්ටර් එකේදී අඳින ඇඳුම් ටික දැන් ඉස්සරහට අරගත්තා. සමයකට ඕනි කරන අඳින ගවුන් ටික ඒ ඇඳුම් ටිකක් අයිනට වෙන්න දාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම අරගෙන ආපු ඇඳුම් ටිකක් ඔයගලත් එක්ක වීඩියෝ එකට දාගන්න හිතුවා. ඉතින් මම සෑහෙන මේ විදිහ අස් කරගෙන ඉවරයි. ඉතින් මට තියෙන හෑන්ඩ් බෑග් ටිකත් උඩ තියෙන රැක් එකෙන් ලස්සනට තියාගත්තා. ඊට පස්සේ අර අයිනේ නිල් පාට ලොකු කවරවල වගේ දාලා තියෙන්නේ බෙෂීට් වගේක්. ඉතින් ඒව ගොඩක් එතන තියෙන්නේ සමයකට ඕනි කරන බෙෂීට් වගේක්. ඉතින් වින්ටර් එකේදී පාවිච්චි කරන බෙෂීට් මම මේ වෙද්දී එළියට අරගෙන ඉවරයි. ඔන්න ඉතින් අන්තිම ඇඳුම් බෑගියේ තිබ්බ ඇඳුම් ටිකත් මම මේ විදිහට ඔයාලත් එක්කම අස් කරගලා ඉවර කරගත්තා. ඊළඟට මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ මම තෙමු එකකින් මේ ගෙදරට එද්දිම අරගත්තා. අර ස්ටෝනේජස් පොඩි කාඩ්බෝඩ් බොක්සස් වගේ දෙකක්. එතකොට මට ලේසි අර පොඩි මේස් ඒ වගේම ස්කාර්ෆ් ඔය චූටි ලේන්සු ඒ වගේ පොඩි දේවල් ළමට ලේසියෙන් දාගන්න පුළුවන්. සහ ආපහු ගනිද්දිත් ඉක්මනින් බලලා අරගන්න පුළුවන්. ඉතින් එතකොට හරි ලේසි කියලා මට හිතෙනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ රූම් එක අස් කරගත්තේ. ඔන්න ඊළඟට කිචන් එක. ඉතින් කිචන් එකේ නම් තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ක්‍රිස්මස් එකට මම මේ වෙලේ සරසලා ඉවරයි. මේක ක්‍රිස්මස් එකට කලින් ගත්ත vlog එකක්. ඉතින් දැන් මම හදන්නේ දවල්ට උයන්න ලෑස්ති වෙන්න. ඉතින් මම දැන් ගොඩාක් ආසයි මගේ අලුත් කිචන් එකේ උයන්න. ඉස්සරටත් වැඩිය කලින් ගෙදරටත් වැඩිය දැන් හරි ආසයි. ඉතින් ඒක ගොඩ කාලයක් තියෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. ඉතින් හැබැයි මම හරි ආසාවෙන් තමයි දැන් වැඩ කරන්නේ. ඉතින් අලුත් ගෙදරක අලුත් බලාපොරොත්තු ගොඩාක් එක්ක ඒ වගේම අපේ තියෙන හැම දෙයක්ම අලුත් වෙනවා. අපි අලුත් තැනක වැඩ කරන්න ගද්දී ඒ වගේම තමයි අපි ඉන්න තැන කොහේ වුණත් ඒ තැන ලස්සනට අස් කරගෙන පිළිවෙලට ඉද්දී අපේ ඔළුවට උනත් හරිම නිදහසක් දැනෙනවා. කොයි වැඩේ කරන්න ගියත් ඒ ටික තමයි මුලින්ම වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. ඉතින් මම දැන් උයන්න හදන්නේ ගෝවා එකක් තෙල් දාලා ඊට පස්සේ සොසේජ් එකක් තියෙනවා. ඒක මිරිසට වගේ හදන්න තමයි යන්නේ. මම ඉන්නේ ඔබ දැන්නේ කියා සුදු හංස තටුවේ සැඟවිලා පෙම් කරමු රහසේ සැඟවී
ඉතින් ඔන්න ගෝව එක ටක් ගාලා තෙල් දාලා ඒකත් ලිප් ඕෆ් කරලා අයින් කරගත්තා. ඔන්න ඊළඟට සොසේජ් එක තමයි දැන් හදන්න යන්නේ. ඉතින් මම අපේ ගෙදර ගොඩක් වෙලාවට සොසේජස් තෙල් දාලා කන්න ටිකක් කන්නේ නැහැ. මම හදන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට කරි එකක් තමයි උයාගන්නේ. මොකද එතකොට මට තව එළවලුවක් එක්ක වුණත් ඒක කන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් කරි එකක් වෙන්න වගේ හදලා ඊට පස්සේ ඒක ටිකක් මං පහුවදාටත් ඇති වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි එදා දවසේ දවල්ට මං ටක් ගාලා උයලා ඉවර කරගත්තේ. ඉතින් මට ඒ අතරේ පොඩි බඩගින්නක් ආවා. මොකද මං ගොඩක් කලාවට උදේටයි දවල්ටයි දෙකටම එකට වගේ තමයි කෑම ගන්නෙ. ඉතින් තාමත් ඒ පුරුදු එහෙමමයි. මම වේල් 3ම කවදාවත් කන්නේ නැහැ. හස්බන්ඩ් එක ගෙදර හිටිය දවසට විතරයි එහෙම කරන්නේ. ඉතින් ඔන්න වොෂ් එකක් එහෙම දාලා දැන් මං හදන්නේ මම මේ දවස්වල බලන්න ආසම කරන කොරියන් ඩ්‍රාමා එක බලන්න. ඉතින් හස්බන්ඩ් ගෙදර එන්නත් තව පොඩි වෙලාවක් තියෙන නිසා මං හිතුවා කොරියන් ඩ්‍රාමා එකේ තව එපිසෝඩ් එකක් බලලා ඉවර කරන්න. ඉතින් මං හරිම ආසයි කොරියන් ඩ්‍රාමා බලන්න. ලංකාවේදීත් එහෙමමයි. දැන් මෙහි ආවමත් එහෙමමයි. සෑහෙන බලනවා කොරියන් ඩ්‍රාමා. ඉතින් මේ දවස්වල මම බලන්නේ මෙන්න මේ ඩ්‍රාමා එක වොන්ඩර්ලෑන්ඩ් කියලා. ඉතින් හරිම ලස්සන කතාවක්. ඔන්න ඉතින් චුට්ටක් අවශ්‍ය ගැන ආපු නිසා මං හිතුවා අද හස්බන්ඩ්ට පොඩි ස්පෙෂල් දෙයක් හදලා දෙන්න. ඉතින් කාලෙකට පස්සේ තමයි මට ටයිම් එකක් හම්බුනේ එයා වෙනුවෙන් පුංචි හරි දෙයක් රෙඩි කරන්න. ඉතින් ගෙදර කෑම නිතර හැදුනට ස්පෙෂල් මොනවා හරි හැදෙනවා නම් ඉතින් අපි දෙන්නම ආසයි. හස්බන්ඩ්වත් හරිම කැමතියි. ඉතින් මට අද වෙලාවක් තියෙන නිසා මං හිතුවා ක්‍රිස්පි චිකන් බන් ටිකක් හදන්න. ඉතින් බන් එක නම් මං කඩෙන් අරගත්තා. මං කලින් දවසේ අරගෙන තියාගත්තා. ඉතින් මේ ක්‍රිස්පි චිකන් එක තමයි ගෙදර හදාගන්නේ. කලින් මං එකතු කරේ කෝන් පවුඩර්. දැන් එකතු කරන්නේ පාම් පීඩි. ඒ දෙක පොඩක් මික්ස් කරලා ඊට කලින් මම චිකන් ටික මැරිනේට් වෙන්න දාගත්තා. අර උයන අතරෙම ඒක කරගත්තේ. මට ඒක vlog එකට ගන්න බැරි වුණා. ඉතින් පැය 2ක් විතර මම මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ මේ එකතු කරගන්නේ අයිස් වතුර. මේකත් ෆ්‍රිජ් එකේ ටිකක් වෙලා දාලා තමයි එකතු කරගත්තේ. ඉතින් ක්‍රිස්පි චිකන් එක නම් හදන්න හරිම ලේසි. මම හදන විදිහ මේක හරිම ලේසි විදිහක්. හැබැයි මීට වැඩිය රස විදිහ ඇති YouTube එකේ ගහලා බැලුවොත් ඉතින් මං හදන්නේ මට ලේසි විදිහට සහ මට පහසු විදිහට තමයි මට තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මම හදාගත්තේ. ඉතින් ඔයාලට ගෙදර හදනවා නම් YouTube වීඩියෝස් බලලා හදාගන්න පුළුවන්. ඉතින් චිකන් එක හොඳට මැරිනේට් වෙන්න තියන්න ඕනේ. එතකොට තමයි අර අපි දාන තුන මිරිස් කුඩු ලුණු ඒ වගේ හොඳට රස එන්නේ. ඉතින් මම චිකනුත් ගොඩාක් ලොකු කෑලි කපා ගත්තේ නැහැ. මොකද එතකොට ගොඩ වෙලාවක් තෙලේ බදින්න ඕනේ. ඉතින් සාමාන්‍ය සයිස් එකට තමයි මම කෑලි කපා ගත්තේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි මම හදාගත්ත ක්‍රිස්පි චිකන් ටික තියෙන්නේ. ඉතින් හරිම රසයි. හොඳ ක්‍රිස්පි එකකුත් තියෙනවා. එවෙලෙම හදලා කනවා නම් තමයි හොඳ ටිකක් අර ගොඩ වෙලා තිබ්බොත් ඉතින් අර දැන් මේ දවස්වල සීතලත් වැඩි නිසා ක්‍රිස්පි එක යනවා. හොඳට ක්‍රිස්පි එකට තිබ්බා. ඉතින් දැන් මම හදන්නේ බිත්තර ටිකක් බැද ගන්න. ඊළඟට මේ තියෙන්නේ මම ගියාමි එකෙන් අරගත්ත බර්ගර් බන් එක. ඉතින් ගෙදර බනිස් හදන්න තිබ්බනම් හොඳයි. හැබැයි කාලයක් තිබ්බේ නැහැ ඇත්තට. ඒක නිසා තමයි කඩෙන් අරගත්තේ. ඉතින් බන් එකත් බටර් චූට්ටක් විතර දාලා පොඩ්ඩක් රත් කරගන්න. පොඩ්ඩක් අර ෆ්‍රයි කරලා ගන්න. එතකොට ටිකක් අර බන් එකත් රසයි. බිත්තරත් මම දැන් මේ වෙලාවේ හස්බන්ඩ්ටයි මටයි විතරයි හදාගන්න නිසා 4ක් වගේ දාගත්තා. ඉතින් මේ විදිහට තමයි බන් එකට ඕනි කරන දේවල් හැස්ති කරගත්තේ. ඊළඟට මේකට ඕනි කරන සෝස් එකත් මම හදාගත්තා.
ඉතින් ඒකටත් මම ගෙදර තිබු මයෝනීස් සෝස් ටිකකුයි ඒ වගේම තක්කාලි සෝස් වලින් ටිකකුයි තව ඔයාලට තියෙනවනම් චිලි සෝස් එකක් මොන හරි තියෙනවනම් එකතු කරගන්න මං ගාව ඒ වෙලේ තිබ්බේ නැහැ ගෙදර. මං තියෙන සෝස් වලින් තමයි රෙඩි කරගත්තේ සලාද කොලත්. අර ගොඩක් ලොකු සලාද කොල එක නෙමෙයි ගත්තේ පුංචි සලාද කොල එකක් අරගෙන ඒකට උඩින් ගාලා මේක නම් ඉතින් Tamanට කැමති විදියට හදාගන්න පුළුවන්. මම හදන්නේ චීස් එක අන්තිමට දාලා චීස් සයිඩ් එක ඊට පස්සේ මැදට බිත්තර එකයි චිකන් එකයි දාලා මම ඒ විදියට තමයි ස්ටෙප් බයි ස්ටෙප් හදාගත්තේ. ඉතින් ඒක ඉතින් Tamanට කැමති විදියට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ගොඩ වෙලාවක් යන්නේ නැතුව හරිම ලේසියෙන් මම ලස්සම රස බනිස් ටිකක් ගෙදර හදාගත්තා. කෙනෙක් බලාගෙන හිටියේ දැන් ගොඩ වෙලා ඉඳලා බන් ටික හදලා කන්න. ඉතින් ඔන්න හස්බන්ඩ්වත් ගෙදර ආවා. ඉතින් ආයෙත් ඔයගලන්ට බලන්න ඉක්මනින්ම ක්‍රිස්මස් vlog එක අරගෙන එන්න. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.